හායි කොහොමද ඔයාලට එන්නකෝ බලන්න අද රෑට මොනවද කන්න තියෙන්නේ කියලා. අද මම හදාගත්තා වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් එකක්. අද ඉරිදානේ රෑට චුට්ටක් විශේෂයක් හදන්න හිතුණා. ඒකේ හින්දා හොඳට බිත්තර දාලා වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගත්තා. මේක බිත්තර නොදත් රසයි. මේකත් එක්ක කන්න මම චිකන් ඩෙවල් එකක් හැදුවා. මම මේ ඩෙවල් එකේ රෙසිපි එක ලංකාරස විමන YouTube channel එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. මේක හරිම රසයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. චිකන් කෑලි රබර් වගේ නැතුව හොඳට ඩෙවල් එක හදාගන්න පුළුවන්. මම ආසයි මේ ඩෙවල් එකේ ලූණුයි මාළු මිරිසුයි කන්න. මම ඒකෙන්ද ඒ දෙකනොත් ටිකක් බෙදා ගන්නවා. ඊට පස්සේ මම හදාගත්ත චොප්සි එකක්. අල ගෝවා බෝංචි කැරට් මේ ටික ඔක්කොම දාලා හදාගත්තේ. මේක හරිම රසයි. මම චොප්සි එකේ වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරන්නම් ඕගොල්ලන්ට බලන්න. ඒත් එක්ක මේ තියෙන තනියට chili paste එකකුත් දාගන්නවා. අද මම වෙන සෝස් මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. මේ ටික විතරයි කන්නේ. මොකද චිකන් ඩෙවල් එකට හොඳට සෝස් දාලා තියෙන්නේ. මේක හරිම රස මෙනු එකක්. කාලා බලන්නම්කෝ රසද කියලා. ඔයගොල්ලොත් කැමති නම් මේ මෙනු එක try කරලා බලන්න.